ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම. අද මම කතා කරන්නේ ගොඩක් අය කතා කරන්න අකමැති. හැබැයි හැමෝම දැනගත යුතු රහසක් ගැන. ඔබ පරණ ෆෝන්යක් අඩුවට ගන්න හිතාගෙන ඉන්නවා නම් නැත්නම් පරණ ෆෝන්යක් පාවිච්චි කරනවා නම් මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේ කියන දේ නොදැනගත්තොත් ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්. කාටද මේ වීඩියෝ වැදගත්? අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ ඔබ ෆෝන් එකක් ගන්න, කෝල් එකක් ගන්න, SMS එකක් යවන්න විතරක් නම් මේ වීඩියෝව ඔබට එච්චර වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ඔබ ෆෝන් එකෙන් බැංකු කටයුතු කරනවා නම්, Play Store එකෙන් apps download කරනවා නම් මේක ඔබටමයි. ඔබ දන්නවද? ජංගම දුරකථන සමාගමක් දුරකථනයක් නිෂ්පාදනය කරද්දී එය සම්පූර්ණ සහාය සපෝට් ලබා දෙන්න සැලසුම් කරන්නේ වසර 5ක් හෝ උපරිම 8ක් වැනි කාලයකට විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබේ ෆෝන් එකේ Play Store එකට ගියාම මෙන්න මෙහෙම මැසේජ් එකක් එවි. Your device isn't compatible with this version. ඒ කියන්නේ ඒ ඇප් එක තව දුරටත් ඔබේ ෆෝන් එකේ වැඩ කරන්නේ නැහැ. ඔබේ ෆෝන් එක අවුරුදු 8කට වඩා පරණ නම් මම මේ කියන apps වැඩ කරනවද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. V380 Pro වගේ CCTV apps, Uber Pygmy වගේ taxi apps, My Dialog වගේ සේවා apps, YouTube සහ බැංකු පද්ධතිවලට අදාළ apps. මේ ගොඩක් apps දැන් පරණ දුරකථනවලට සහාය දක්වන්නේ නැහැ. අපි උදාහරණයක් ගමු. Oppo F1s මේක 2016 ආපු ලස්සන ෆෝන් එකක්. මෙහි වෙළඳපොළ වටිනාකම රුපියල් 30000 40000 වුණාට අද මේවා රුපියල් 10000 15000ට විකුණනවා. ඇයි ඒ? පෙනුම තිබුණට මේ ෆෝන් එකේ දැන් මම කලින් කියපු ගොඩක් apps වැඩ කරන්නේ නැහැ. ඉතින් අඩුවට තියෙන පළියට අරගෙන වැඩක් තියනවද? ඇයි මේ සමාගම් මෙහෙම කරන්නේ? හේතුව සරලයි. තාක්ෂණය දිනෙන් දින දියුණු වෙනවා. ඒ වගේම ඒ සමාගම් වලටත් ලොකු සේවක පිරිසක් ඉන්නවා. ඔවුන්ටත් ලාභයක් අවශ්‍යයි. ඉතින් ඔවුන් නිතරම උත්සාහ කරන්නේ ඔබව අලුත් තාක්ෂණයට යොමු කරන්නයි. පරණ ෆෝන් එකක් රෙපෙයා කර පාවිච්චි කරන්න පුරුවන් වුණත් මෘදුකාංග software පැත්තෙන් ඔවුන් සහාය දෙන එක නතර කරනවා. මෙහෙයුම් පද්ධති යාවත් කාලනය කිරීම, OS updates නැවතීම. සෑම දුරකථන නිෂ්පාදනයකෙක්ම Samsung, Apple, Xiaomi ආදී තම දුරකථන සඳහා මෘදුකාංග යාවත් කාලනය ලබා දෙන්නේ නිශ්චිත කාලයකට පමණයි. සාමාන්‍යයෙන් අවුරුදු 3 සිට 7ක් වැනි කාලයකට. නව apps නිර්මාණය වන්නේ අලුත්ම Android හෝ iOS සංස්කරණ ඉලක්ක කරගෙනයි. ඔබේ දුරකථනයේ ඇති පරණ OS එකට අලුත් app එකක් ඇති විශේෂාංග දරාගත නොවූ විට එම app එක සපෝට් කරන්නේ නැහැ. ඉතින් ෆෝන් එකක් ගන්න කලින් ඔබ මොකද කරන්න ඕනේ? Google search කරන්න. ෆෝන් එකේ නම ගහලා launch date එක බලන්න. එය වසර 4කට වඩා පරණ නම් දෙපාරක් හිතන්න. පරීක්ෂා කරලා බලන්න. ඔබ ගන්න යන ෆෝන් එකේ ඔබට අවශ්‍ය apps ටික වැඩ කරනවද කියලා දන්න කෙනෙක්ගෙන් හෝ අලුත් රෙද්දියා කරන තැනකින් අහලා බලන්න. නැත්තම් අන්තිමට වෙන්නේ අපරාධි සල්ලි කියලා පසුතැවෙන්නයි. මම හිතනවා අදද මේ කරුණ ඔබට වැදගත් වෙන්නේ නැති කියලා. මේ ගැන ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.